හරි ඔයා මේක එකතු වෙන්නේ 2024 O level paper discussion එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. පළවෙනි වීඩියෝ එකේ අපි first paper එකේ part A වල 1 ඉඳලා 10 වෙනකම් ප්‍රශ්න ටික discuss කළා. මේ වීඩියෝ එකේ මම 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා 25 වෙනකම් ප්‍රශ්න ටික discuss කරනවා. හරි මුලින්ම අපි යමු 11 වෙනි ප්‍රශ්නෙට. හරි 11 වෙනි ප්‍රශ්නේ. මුහුණත් අතර 1 3 5 7 ලෙස අංක කර ඇති නොනැඹුරු චතුස්තලාකාර ධාතු කැටයක් දෙවරක් උඩ දැමූ විට යටි අතට පිහිටන මුහුණතේ ඉලක්කම් දෙකෙහි එකතුව ලෙස 10 ලැබීමේ සම්භාවිතාව සොයන්න. හරි මෙන්න මේකට තමයි අපි චතුස්තලය කියන්නේ. මේකේ තියෙනවා මුහුණත් හතරක්. ඔයාලට පේනවා මෙන්න මේ මුහුණත මේක 1යි. ඊට පස්සේ මේ පහළ එක මෙන්න මේ කෑල්ල 2යි. මේ පැත්ත එකක් ඔයාලට පේනවා 3යි. ඊට පස්සේ මේකට එහා පැත්තේ එකක් තියෙනවා ඒකයි 4යි. හරිද? දැන් අපිට ප්‍රශ්නේ කියන්නේ 1 3 5 7 විදියට මුහුණත් වල අංක ලකුණු කරලා තියෙනවලු. මෙන්න මේ චතුස්තලය දෙපාරක් උඩ දානවලු. හරිද? දෙවරක් උඩ දමනු ලැබෙලු. හරිද? ඔන්න චතුස්තලය. හරි දැන් මේකේ මුහුණත් හතරක් තියෙනවා. අපි දැන් මේකට ඇඳ ගමු. එන්න පුළුවන් අංක ටික තියෙන කොටු දැලක් අපි ඇඳ ගමු මේකට. මේ පැත්තට මම ගන්නම් පළමු වර උඩ දැමීම. මේ පැත්තට දෙවන වර. හරි. මෙතන එන්න පුළුවන් සංඛ්‍යා ටික අපිට දුන්නා 1 3 5 7 1 3 5 7 හරි දැන් අපි මේකේ එන්න පුළුවන් ඒව මොනවාද 1යි 1යි අවස්ථා දෙකෙන් 1යි 1යි එන්න පුළුවන් ඒක අතට ගහගමු හරිද 1යි 3යි එන්න පුළුවන් 1යි 5යි එන්න පුළුවන් 1යි 7යි එන්න පුළුවන් මේ විදිහට මේ ඔක්කොම එන්න පුළුවන් දැන් මේකෙන් එකතුව 10 වෙන්නේ මොනවද? දැන් බලමු අපි එකතුව 10 වෙන්නේ කොයි ටිකෙන්ද කියලා. එතනින් මේ 7යි 3යි එකතුව 10යි නේද? මෙන්න මෙතන එකක් තියෙනවා. 7යි 1යි 8යි ඒක ගන්න බෑ. 5යි 3යි ඒක ගන්නත් බෑ. මෙතනින් 5යි 5යි 10යි. ඔන්න මෙතන එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන මෙන්න මේ එතන තියෙනවා ආයේ 7යි 3යි. මෙන්න මේ ටික තමයි එන්න පුළුවන්. හරිද? මේ විදිහට රවුන්ඩ් කරලා ඔයා තියන්න ඕනේ අහන ප්‍රශ්නේ. එතන ඔක්කොම තියෙනවා. ඔක්කොම වෙන්න පුළුවන් සිද්ධි 16ක් තියෙනවා. ඒ 16න් අපිට ඇවිල්ලා තියෙන්නේ 3යි. ඔන්න උත්තරේ. හරිද? ඔන්න ඔය විදිහට ලේසියෙන්ම අපිට මේකට උත්තරේ ගන්න පුළුවන්. කොට්ටු ජාලයක් ඇඳගත්තාම ඊළඟ ප්‍රශ්නේ 12. 12 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා දී ඇති රූපේ තොරතුරු අනුව x අගය සොයන්නලු. මේකේ ABC සරල රේඛාවක්ලු. හරිද? මෙන්න මේ දත්ත ටික දීලා තියෙනවා. මේකයි මේකයි සමානයිලු. ඊට අමතරව මෙන්න මේ පාදේ සමානයිලු. මෙතන අංශක 90යි එහෙම නෙමෙයි හොඳේ. x සොයන්නලු. දැන් අපිට පුළුවන් මෙන්න මේ පාද දෙක සමාන හින්දා මෙතන අංශක 40යි කියලා ගන්න එක සැරේ. ඊට පස්සේ මෙන්න මෙතන කෝණය අපිට හොයන්න පුළුවන්. ත්‍රිකෝණයක අභ්‍යන්තර පාද තුන එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. මේ දෙක දැන්ටම දන්න හින්දා 40 40 80යි 180න් 80 ගියාම මෙතන අංශක 100යි. එතකොට මේක සරල රේඛාවක් හින්දා එතන අංශක 80ක් වෙන්න ඕනේ. හරිද? දැන් අපි දන්නවා ඊට අමතරව මෙන්න මේ පාද දෙක සමානයි කියලා. එතකොට මේ කෝණේ 40යි නම් මෙතන 40යි. ඔන්න දැන් x එව්වා වගේ තමයි ඉතින්. x කීයේ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. දැන් මෙතන 80 අරන් තිනවා 40 අරන් තිනවා 180න් අඩු කරනවා 80යි 40යි 120යි. උත්තරේ අංශක 60යි. හරිද?
හරි අපිට දීලා තියෙනවා නියැදි අවකාශයේ 0.74 නිකිල සංඛ්‍යාලු. A දීලා තියෙනවා 0.74 ප්‍රථමක සංඛ්‍යාලු. B දීලා තියෙනවා 0.74 දෙකෙහි ගුණාකාරලු. මෙන්න මේ ටික වෙන විට පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරා යටින් ඉරක් අඳින්න. හරිද? බලමු 0.74 තියෙන නිකිල. නිකිල කිව්වම 0.74 1 2 3 ඔන්න ඔය පූර්ණ සංඛ්‍යා ඔක්කොම අයිති. අයත් 4 කිව්වෙ හින්දා 7 ගන්න බෑ. හරිද? ඊට පස්සේ අපිට කියනවා ඒ 0.74 ප්‍රථමක සංඛ්‍යාලු. 0.74 ප්‍රථමක සංඛ්‍යා 7 ගන්න පුළුවන්ද අපිට? 7 ගන්න බෑ ළමයි. 7 කිව්වම 7 ගන්න බෑ. හරිද? B දීලා තිනවා 0.74 දෙකේ ගුණාකාරලු. 2 4 6. හරිද? ඔන්න දැන් අපිට දීලා තියෙන ප්‍රකාශ තුනක්. පළවෙනි එක A මේල B සමානයිලු C ට. දෙවෙනි එක A ඡේදන B සමානයිලු 2.4. මොකද්ද මේ NA කියන්නේ? NA කියන්නේ Aට තියෙන සංඛ්‍යා ගාන. A කියන්නේ දැන් අපි මෙහෙම ඇඳගත්තොත් හරි මේක A නම් මේක B නම් මෙහෙම ලකුණු කරන්නම්කෝ. මේක B මෙන්න මේ Aට තියෙන්න පුළුවන් සංඛ්‍යා ගණන. ඒ කියන්නේ අපිට මෙතන 2 4 6 කියලා ඔහොම දාගන්න පුළුවන්. 1 2 3 Aට තියෙන ගාන. මෙන්න මේ විදියට එන්න ගාන තමයි මේ NA කියලා තියෙන්නේ. දැන් අපි මේ ටික ලකුණු කරගමු මේකේ. Aට තියෙන්න පුළුවන් මෙන්න මේ ටික. Aට තියෙන්න පුළුවන් 2 2 3 5. Bට මේ ටික. දැන් A මේල B. A මේල B කිව්වම Aටයි Bටයි අයිති ඔක්කොම. Aටයි Bටයි අයිති ඔක්කොම කිව්වම මෙන්න මේ රවුන්ඩ් දෙක ඇතුලේ තියෙන ඔක්කොම සංඛ්‍යා ටික. ඒක සමානයිලු C ට. sorry මෙතන C නෙමෙයි. මෙතන අපිට දීලා තියෙන්නේ sorry ළමයි මෙතන දීලා තියෙන්නේ එක නෑ. එතකොට මේක වැරදි. A ඡේදන B සමානයිලු 2යි 4යි. Aටයි Bටයි පොදුවේ මොනවද තියෙන්නේ? 2 තියෙනවා 4 තියෙනවද? නැහැ. එතකොට මේකත් වැරදි. A ගේ සංඛ්‍යා ගාන 3යිලු. Aට 3යි තමයි තියෙන්නේ. මේක හරි. උත්තරේ 3. හරිද? 3යි x වර්ග ගුණ කිරීම 2යි y බෙදීම 8යි xy. මෙන්න මේක සුළු කරන්නලු. දැන් අපි දන්නවා ගණිත කර්ම ටික ඔක්කොම කවලමේ ආවා කොහොමද කරන්නේ? මුලින්ම වරහන් ඊට පස්සේ අල් නයන්න. හරිද? ඊට පස්සේ බෙදීම. ඊට පස්සේ ගුණ කිරීම. ඊට පස්සේ එකතු කිරීම. අඩු කිරීම. ඔන්න ඔය පිළිවෙලට තමයි අපි හදන්නේ. හරි. දැන් මෙතන දීලා තිනවා ගුණ කිරීමකුයි බෙදීමකුයි. 3යි x වර්ගයේ වැඩි කිරීම 2යි y. මෙන්න මේ බෙදීම මං ගුණ කිරීමක් විදියට ලියා ගන්නවා. එතකොට අපිට ගාන හදාගන්න ලේසියි. මේක ගුණ කිරීමක් කරනවා නම් මේ 8යි xයි 1 යට
8යි xy වෙන්න ඕනි. හරි. දැන් අපිට පුළුවන් මේක ඕනනම් කපලා හරි නැත්තම් සුළු කරලා හරි විසඳන්න. හරි. y ට y යනවා. x එකකට x යනවා. මෙතන 8යි දෙවරක් 1යි දෙවරක් 4යි. හරි. උත්තරේ එනවා 3යි x. මෙතන ඉතුරු 4. යට 4. 15 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදය ඍණ 6ද තුන්වන පදය ඍණ 12ද වේ. මෙම ශ්‍රේණියේ පස්වන පදය කුමක්ද? මෙන්න මේ සූත්‍ර දෙක තමයි ගුණෝත්තර ශ්‍රේණි සම්බන්ධව තියෙන්නේ. මේවා ළමයි කටපාඩම් කරලා තියන් ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම. හරිද? මේක හොයන්න අපිට ඕනේ වෙන්නේ මේ ඓක්‍ය හොයන සූත්‍රය ඕනේ වෙන්නේ නැහැ. මෙන්න මේ සූත්‍රය තමයි මේ ප්‍රශ්නෙට අපිට ඕනේ වෙන්නේ. හරි. දෙවන පදේ දීලා තියෙනවා ඍණ 6යිලු. තුන්වන පදේ දීලා තියෙනවා ඍණ 12යිලු. දැන් අපිට හොයන්න කියන්නේ මොකක්ද? පස්වෙනි පදය. හරිද? ඔන්න දෙවෙනි පදේ අපිට කියනවා 6යිලු. t දෙක සමානයි. මේ සූත්‍රය මම ආදේශ කරන්නේ t දෙක සමානයි. පළවෙනි පදේ අපි දන්නේ නේ r n කියන්නේ 2 ඍණ 1 1යි. හරිද? ඔහොම එකක් අපිට එනවා. ඊට පස්සේ මේක කියනවා t3 සමානයි. ඔව් පොඩයි. හරිද? මේක නෙමෙයි එක විදිහට ගන්න ඕනේ අපි. මෙතන උත්තරේ අපිට දෙනවා ඍණ 6යි කියලා. මෙන්න මේක 1. ඊට පස්සේ තව සමීකරණයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. t3 සමානයි පළවෙනි පදයේ පොදු අන්තරය අපි දන්නේ නේ. හරිද? r n කියන්නේ 3යි ඍණ 1 2 1යි. හරි. මේක දීලා තියෙනවා ඍණ 12යිලු. ඔන්න දෙවෙනි සමීකරණය. දැන් අපිට මේ දෙක විසඳලා පස්වෙනි පදේ හොයාගන්න පුළුවන් නේද? මේ සමීකරණ දෙකෙන් අපිට පුළුවන් r වලට උත්තරයක් ගන්න. මම 2 1ෙන් බෙදන්නම්. 2 බෙදනවා 1ෙන්. එතකොට අපිට එනවා මම බෙදලා පෙන්නන්න. 12 බෙදීම ඍණ 6 සමානයි ar වර්ගය බෙදීම ar r එකකට r එකක් කැපිලා යනවා. ඒට a කැපෙනවා. ඍණට ඍණ කැපෙනවා. 12 6ෙන් බෙදුවාම උත්තරේ 2යි r සමානයි 2යි එහෙනම්. දැන් අපිට පුළුවන් මේක පළවෙනි එකේ ආදේශ කරලා පළමු පදේ මොකක්ද කියලා හොයාගන්න. හරිද? පළමු පදය r සමානයි 2 එකෙහි ආදේශයෙන්. හරිද? r සමාන 2 එකෙහි ආදේශ කරනවා. එතකොට අපිට එනවා ඍණ 6 සමානයි r කියන්නේ 2යි. මේක මේ පැත්තට ගියාම බෙදීම දෙකක් වෙනවා. a කියන්නේ එහෙනම් ඍණ 3යි. පළමු පදයේ ඍණ 3යි විදියට අපිට උත්තරේ එනවා. එහෙනම් දැන් අපිට පුළුවන් පස්වෙනි පදය හොයාගන්න. හරිද? tn සමානයි arn ඍණ 1. ඔන්න ඕකෙන් මම ගන්නවා t5 සමානයි arn ඍණ 1. a කියන්නේ පළමු පදය අපි හොයාගත්ත ඍණ 3යි. හරිද? r කියන්නේ පොදු ගුණාකාරය 2යි.
n කියන්නේ පස්වෙනි පදයේ පහෙන් එකක් අඩු වුණාම 4යි. දෙකේ හතරවෙනි බලය මොකද්ද? දෙකේ හතරවෙනි බලය. දෙකේ හතරවෙනි බලය 16යි. 16 වැඩි කිරීම ඍණ 3. අපිට එනවා t5 සමානයි ඍණ 48යි. පස්වෙනි පදයේ ඍණ 48යි. ඔන්න ඒ විදිහට තමයි මේ ප්‍රශ්නේ විසඳන්නේ. හරිද? හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 16 වෙනි ප්‍රශ්නේ. හරි. ABCD වෘත්ත චතුරස්‍රයක් රූපයේ දැක්කේ. BD මගින් ADC කෝණය සමච්ඡේදනය වේ. හරිද? මේක සමානව දෙකට බෙදෙනවලු. AB පාදය E තෙක් දික් කර ඇත. රූපයේ දැක්වෙන තොරතුරු අනුව CBE විශාලත්වය සොයන්න. CBE. හරි. මෙන්න මේ කෝණය තමයි අපෙන් අහන්නේ. මේක අපි x කියලා දාගමු. 16 වෙනි ප්‍රශ්නේ. අපිට දීලා තිනවා ABCD වෘත්ත චතුරස්‍රයක් රූපයේ දැක්විලු. BD මගින් ADC සමච්ඡේදනය වේලු. ADC කෝණය සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මෙහෙම අපිට දාගන්න පුළුවන් මේ දෙක සමානයි කියලා. AB පාදය E තෙක් දික් කර ඇත. රූපයේ දැක්වෙන තොරතුරු අනුව CBE කෝණයේ විශාලත්වය හොයන්න. මේක අපි x කියලා දාගමු. හරිද? දැන් මේ x කියන්නේ මොකක්ද? x කියන්නේ මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ පාදය දික් කරන සෑදෙන බාහිර කෝණය. ඒ කියන්නේ මේ x සමාන වෙන්න ඕනේ මෙන්න මේ දෙකේ එකතුවට. මෙන්න මේ කෝණයට. හරිද? හරි. ඊට අමතරව ඔයාලට මෙතන පේනවද මේ වෘත්තයේ මෙතන ආපාතනය කරන කෝණය මෙන්න මේ ජාය මෙන්න මෙතන ආපාතනය කරනවා සහ මෙන්න මෙතන ඒ වගේම ආපාතනය කරනවා වෘත්තයේ පරිධිය මත. හරිද? එතකොට අපි දන්නවා තියරියා මෙහෙම ආපාතනය කරනවා නම් මේ ජාය මගින් වෘත්තයේ පරිධිය මත මෙහිම ආපාතනය කරනවා නම් මේ කෝණයට සමානයි. හරිද? එතකොට අපිට දාගන්න පුළුවන් මේක 32යි නම් මේකත් 32 වෙන්න ඕනේ. හරිද? දැන් අපිට x හොයන්න නම් මෙන්න මේ කෝණය හොයාගන්න. අපි දන්නවා මෙන්න මේක මගින් මේක සමානව දෙකට බෙදුණා. ඒ කියන්නේ මේක 32යි නම් මේ කෝණය 32 වෙන්න ඕනේ. එහෙනම් අන්න මම දැන් කිව්ව මුල්ම තීරය එකෙන් එනවා අපිට x සමානයි අංශක 64යි. හරිද? ඊළඟ ප්‍රශ්නෙට යමු. 17 වෙනි ප්‍රශ්නේ. අපිට දීලා තියෙනවා 6යි x වර්ගය 5යි xy 2යි y වර්ගය. මෙන්න මේ තුනේ කුඩා පොදු ගුණාකාරය හොයන්නලු. 6යි x වර්ගය හැදෙන්නේ 2 වැඩි කිරීම 3 වැඩි කිරීම x වැඩි කිරීම x. 5යි xy හැදෙන්නේ 5 වැඩි කිරීම x වැඩි කිරීම y. ඒ විදිහට 2යි y හැදෙන්නේ 2යි y වර්ගය හැදෙන්නේ මෙහෙම. දැන් මේ ටිකේ සංඛ්‍යා වලින් අපි කුඩා පොදු ගුණාකාරය ගන්නවා නම් මෙතන 2යි 3යි තියෙනවා. මෙතන 5 තියෙනවා. ආයෙ 2 ගන්න ඕනේ අපි. මෙතන අරන් තියෙන ඉන්න ආයෙ ගන්න ඕනේ නැහැ. 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5. දැන් මෙතන අපි මේ xy වලින් ගන්නේ කොහොමද? x වල වැඩිම බලය ගන්නවා. ඊට පස්සේ y වල වැඩිම බලය ගන්නවා. xy විතරනේ මෙතනදී. ඔන්න උත්තරේ. 3 වරක් 2 6යි 6 වරක් 5 30යි. x වර්ගය y වර්ගය. හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට 18 වෙනි ප්‍රශ්නේ. හරිද? මේක තියෙනවා අපිට ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හඩස්කඩ වර්ගඵලය 616 වර්ග සෙන්ටිමීටර්ලු. හරි. ප්‍රිස්මයක් ඇඳගමු මුලින්ම අපි. මෙන්න මේ ප්‍රිස්මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය 616යිලු වර්ග සෙන්ටිමීටර.
හරි. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත සහ පතුලේ අරේ R වන ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමාන වේලු. හරිද? සිලින්ඩරයක් ගැන කියනවා. මේ සිලින්ඩරේ පතුලේ අරය R ලු. මේක R ලු. මේ දෙකේ උස සමානයි කියනවා. මේ දෙකේ පරිමාවත් සමානයි. ඒ කියන්නේ මේකේ පරිමාව අපි V1 කියලා ගත්තොත් මේකේ පරිමාව V2 නම් V1 සමානයි V2. මේක ගානේ දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට කියනවා ප්‍රිස්මේ පරිමාවට සමාන වෙයි. හරි. R යාගේ සෙන්ටිමීටර වලින් සොයන්න. R කියන්නේ මෙන්න මේ සිලින්ඩරේ පතුලේ අරය. දැන් අපිට මෙන්න මේ ප්‍රිස්මේ පරිමාව කොහොමද ලියන්න පුළුවන්? මෙන්න මේ වර්ගඵලයේ වතාවක් මේ ප්‍රිස්මේ දිගෙන් වැඩි කරාම එනවා අපිට මේකේ පරිමාව. හරිද? වර්ගඵලයේ 616යි වර්ග සෙන්ටිමීටර. මම මෙතන ඒකක ආදේශ කරන්නේ නැතු යන්නම් තේරුම් ගන්න පහසු වෙන්න. වරක් h සමානයි. දැන් මේ දෙකේ පරිමාව සමාන කියලා අපිට ගානේ දීලා තියෙනවා. එතකොට මේක කෙලින්ම සමාන කරන්න පුළුවන් මේ 5r වර්ගයේ h වලට. දැන් මෙතන h ට h කැපෙනවා. y කියන්නේ 7න් 22යි. වරක් r වර්ගය මෙතන 616යි. දැන් අපි මේ 7න් 22 මේ පැත්තට ගියමු. සමානයි r වර්ගයට. දැන් මෙතන 11 වරක් 2යි 11 වරක් 56යි. ආයි මේ 56 දෙකෙන් බෙදෙනවා දෙවරක් 1යි දෙවරක් 28යි. හරිද? r වර්ගයට අපි එන උත්තරය 7 වරක් 28. දැන් මෙතන අපිට සුළු කිරීමේ පාසුව සඳහා මම මෙන්න මේ 28 ලියා ගන්නවා. 4 වාරයක් 7 කියලා. දැන් අපිට එනවා මෙතන r වර්ගය සමානයි 4 වැඩි කිරීම 7 වර්ගය. මේ 4 ලියාගත්ත හැකි 2 වර්ගය කියලා. දැන් මෙන්න මේ සෙට් එකේ වර්ගමූලය ගමු. මම මේක ඉඩ නැති හින්දා මෙතනට ගන්නවා. r වර්ගය සමානයි 2 වර්ගය වරක් 7 වර්ගය. දෙපැත්තෙම වර්ගමූලය ගන්නවා. r සමානයි දෙකේ වර්ගයේ වර්ගමූලය 2යි වැඩි කිරීම 7 වර්ගයේ වර්ගමූලය 7යි. r සමානයි සෙන්ටිමීටර 14යි. මේක අපිට දීලා තිනවා දී ඇති ABC ත්‍රිකෝණයේ AB සහ AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් DE සහ මෙතන A AB සහ AC වල මධ්‍ය ලක්ෂ්‍ය මේ පාද දෙකේ මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් දැන් අපිට දීලා තියෙනවා දී ඇති ABC ත්‍රිකෝණයේ AB සහ AC පාදවල මම මෙතන C දෙකක් දාගෙන නේද මෙතන එන්නේ ළමයි E මෙතන E හරි AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් D සහ E වේ. හරිද? ADE කෝණය මෙන්න මේක අංශක 90යිලු. හරිද? BCED චතුරස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර වලින් සොයන්න. මෙන්න මේ චතුරස්‍රයේ පරිමිතිය හොයන්නලු. හරිද? දැන් අපි දන්නවා තියරි එකක් තියෙනවා. උනේ
මෙන්න මේ පාදයක් මෙහෙම ඇඳහම මේක මේ දිගෙන් හරි අඩක් වෙනවා. එතකොට මේ DE දිග සෙන්ටිමීටර 3යි. හරිද? මෙතන දීලා තියෙනවා දත්තයක් විදියට මේ දෙක සමානයිලු. මෙතන අපිට මෙන්න මේ දෙක සමාන කියලා දීලා තියෙනවා. දැන් මෙන්න මේ ABC සම්පූර්ණ ත්‍රිකෝණي සැලකුවාම ABC ත්‍රිකෝණي සලකලා මම දානවා පයිතගොරස් ප්‍රමේය. හරිද? AB පාදයේ සමානයි. හරිද? දැන් මෙතන AB පාදයේ සෙන්ටිමීටර 8යි 8 වර්ගය එකතු කිරීම BC පාදයේ සෙන්ටිමීටර 6යි 6 වර්ගය සමානයි AC පාදයේ වර්ගයට. 8 වර්ගය 64යි 6 වර්ගය 36යි. මේකේ වර්ගමූලය සමානයි AC පාදයට. එහෙනම් අපිට AC පාදය එනවා සෙන්ටිමීටර 10යි. මේක සුළු කරලා පෙන්නන්න ඕනේ ළමයි. තේරෙනවද? දැන් අපිට හොයන්න කියන්නේ මෙන්න මේ චතුරස්‍රයේ පරිමිතිය. හරිද? දැන් අපිට මේ ඇවිල්ලා තියෙන්නේ AC පාදේ. ඒ කියන්නේ AC සෙන්ටිමීටර 10යි නම් CE සමානයි සෙන්ටිමීටර 5යි වෙන්න ඕනේ. මේ දෙක සමානයිනේ. එතකොට දෙකට බෙදෙනවා. BCED චතුරස්‍රයේ පරිමිතිය 6යි එකතු කිරීම 5යි 3යි 4යි 15යි 16යි 18යි සෙන්ටිමීටර. හරිද? කාටීසීය තලය මත ඛණ්ඩාංග දෙකක් දීලා තිනවා. ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ සමීකරණය සොයන්න. මට දීලා තියෙනවා ඛණ්ඩාංක දෙකක්. තර 6 සහ 9. මෙන්න මේකේ සමීකරණය හොයන්නලු. හරිද? දැන් අපි දන්නවා ඛණ්ඩාංක දෙකක් දුන්නාම අපිට පුළුවන් මේකේ අනුක්‍රමණය ලියා ගන්න. මේක අපිට දීලා තියෙනවා සරල රේඛාවක්ලු. හරිද? සරල රේඛාවක් නම් y සමානයි mx. අපි මේකේ අන්තක්කණ්ඩයක් තියනවාද කියලා දන්නේ නැති හින්දා ධන c කියලා දාගමු. හරිද? අන්තිමට අපිට මේක c සමාන බිඳුව වෙනවා මේකේ අන්තක්කණ්ඩයක් නැත්තා. හරි? y සමානයි mx ධන c. දැන් අපිට මේකේ අනුක්‍රමණය ලියා ගන්න ඕන මෙන්න මේ ඛණ්ඩාංක දෙකේ. අනුක්‍රමණය සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. හරිද? දැන් ඩෙල්ටා y ගන්නවම මේ දෙක අඩු කරනවා. y මේ y ගෙන් මේ y අඩු කරනවා 9න් 6ක්. ඩෙල්ටා x අනුක්‍රමණය එනවා 3 බෙදීම 2ක්. හරිද? 3 බෙදීම 2ක් එනවා අනුක්‍රමණය. හරි? දැන් අපි මෙන්න මේ එක ඛණ්ඩාංකයක ආදේශ කරමු මෙන්න මේ අනුක්‍රමණය ගෙනහිල්ලා මේ සමීකරණේ. හරිද? මේ y සමානයි mx ධන c1 මම මෙන්න මේ ඛණ්ඩාංකේ ආදේශ කරනවා. මෙතන y සමානයි 6යි. අනුක්‍රමණය අපි හොයාගත්තා 3 බෙදීම 2යි. x මෙතන 4යි ධන c දෙකට 4ට 2 ඒවා 2යි 3 වරක් 2 6යි 6 සමානයි 6 ධන c. එහෙනම් c එනවා අපිට බිඳුවයි. අන්න මම මුලදී කිව්වා මේකේ අන්තක්කණ්ඩයක් නැත්තම් c සමානයි බිඳුවයි කියලා අපිට එනවා කියලා. එහෙනම් මෙන්න මේ ඛණ්ඩාංක දෙකේ සමීකරණය වෙන්නේ y සමානයි mx එක. අපි අනුක්‍රමණය හොයාගත්තා y සමානයි 3න් 2යි x. මෙන්න මේක තමයි සමීකරණය. හරි? මේකේ කේන්ද්‍රය ඕලු මෙන්න මෙහෙම ABCD සමාන්තර ආශ්‍රයයක්ද ABCD සමාන්තර ආශ්‍රයයලු. හරිද? එහෙම කිව්වක අපිට මොකද්ද මතක් වෙන්නේ? මෙතන 70යි නා මෙන්න මේ කෝණය 70 වෙන්න ඕනේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි.
හරිද? සමාන්තර රාශියද AOBEF 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 සරල රේඛාවක්ද වේ. හරි. මේක සරල රේඛාවක්ලු. රූපයේ දැක්වෙන තොරතුරු අනුව DEF හි විශාලත්වය සොයන්න. DEF මෙන්න මේ කෝණයේ විශාලත්වය හොයන්නලු. මේක අපි x කියලා දාගමු. දැන් ඔයාලට පේනවා මෙතන මෙන්න මේ ත්‍රිකෝණය සැලකුවාම AED ත්‍රිකෝණය සැලකුවාම ඒකේ පාදයක් දික් කරලා සෑදෙන බාහිර කෝණය තමයි අපිට මේ හොයන්න කියලා කියන්නේ. හරිද? දැන් ඔයාලා මේක දැක්කම තව මොනවද වෙන්නේ? මෙන්න මේ AED කියන්නේ අර්ධ වෘත්තයක ආපාතනය කරන කේන්ද්‍රික ඛණ්ඩයක්. හරිද? එහෙනම් අපි දන්නවා තියරි එකට අනුව මෙන්න මේක අංශක 90ක් වෙන්න ඕනේ. හරිද? එහෙනම් දැන් අපිට x හොයන්න පුළුවන්. x සමානයි මේ අංශක 90 එකතු කිරීම අංශක 70යි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමාන වේ. උත්තරේ එනවා අංශක 160යි. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. හරිද? 22 වෙනි ගාන. 22 වෙනි ගානේ අපිට කියනවා රමණී කිසියම් මුදලක් 110ක වාර්ෂික වැල්පොලි අනුපාතයක ගෙවන මූල්‍ය ආයතනයක වසර 2ක් සඳහා තැන්පත් කළාය. හරිද? අවුරුදු 2ක් සඳහා x කියලා මුදලක් දානවා 110 වාර්ෂික වැල්පොලි අනුපාතයක් යටතේ. දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබුණු පොලිය ඒ කියන්නේ ෆස්ට් ඉයර් එකේ ඉඳලා සෙකන්ඩ් ඉයර් එක වෙනකන් අවුරුද්ද තුල ලැබුණු පොලිය රුපියල් 660යිලු. හරිද? ඊට පස්සේ මේ අවුරුදු දෙකම ඉවරුනහම මුළු මුදල විදියට රුපියල් 7200ක් හම්බ වෙනවලු. අපෙන් අහන්නේ ඇය තැන්පත් කළ මුදල සොයන්න. මෙන්න මේ x තමයි අපිට හොයන්න කියන්නේ. හරිද? මුලින්ම අපිට ගන්න පුළුවන් මෙන්න මෙතන පළමු අවුරුද්ද තුල හැදිච්ච පොලිය මෙතන පොලිය විතරක් පොලියයි අර තැන්පත් කළ මුදලයි එකතු වෙලා තමයි මෙන්න මෙතන ගාන හැදෙන්නේ. ඒ ගාන අපිට හොයන්න පුළුවන්. මෙතන 7200න් මෙතන මුදල අපි ගමු. පොලියත් එක්ක මුළු මුදල අවුරුද්දක් අවසානයේ. හරිද? අවුරුද්දක් අවසානයේ පළමු අවුරුද්ද කියලා දාගමුකෝ. පළමු අවුරුද්ද අවසානයේ මුළු මුදල account එකේ තියෙන මුළු මුදල සමානයි 7200න් අඩු කරනවා අර 660. එතකොට එනවා 6600යි කියලා. මෙන්න මෙතන 6600යි account එකේ තියෙන ගාණ. දැන් අපිට හොයන්න පුළුවන් මේ අවුරුද්ද තුල එකතු වෙච්ච පොලියයි මේ x එකයි එකතු වුණාම තමයි මේ 6600 හැදෙන්නේ. එහෙනම් 6600 සමානයි x එකතු කිරීම මෙන්න මේ පොලිය x කියන්නේ අපි රමණි දාපු ගාන ඒක එකතු කරනවා මේ පොලියෙන් අපිට හදාගත්ත හැකි x වැඩි කිරීම 100ට 10යි. හරිද? මේක සුළු කළොත් අපිට එනවා x එකතු කිරීම x බෙදීම 10. ඒ කියන්නේ 11යි x යට 10 සමානයි 6600යි ලු. හරිද? දැන් අපි මේක සුළු කළොත් 66000 බෙදීම 11 සමානයි x. x කියන්නේ අපි අර තැන්පත් කරපු ගාන ආරම්භයේ තැන්පත් කරපු ගාන. ඔන්නෝක සුළු කරාම x එනවා අපිට රුපියල් 6000ක් කියලා. ඔන්නෝක තමයි උත්තරේ. ආයෙත් බලන්න ඔයාලට මේක තේරෙනවද කියලා.
මෙතන මේ අවුරුද්ද තුල පොලි විදියට රුපියල් 660ක් හම්බ වෙනවලු. අවුරුදු දෙකම ඉවරුනහම මෙන්න මේ ගාන සම්පූර්ණයෙන් අතට හම්බ වෙනවලු. ඒ කියන්නේ මේ තැම්පත් කරපු ගානයි මේ සම්පූර්ණ පොලියයි එකතු වුණාම 7200යි. දැන් පළමු අවුරුද්ද තුල අපිට පොලියයි අර තැම්පත් කරපු ගානයි ඔක්කොම හැදුනහම මේ දෙක අඩු කළාම වෙනවා 6600යි කියලා. පළවෙනි අවුරුද්ද තුල. හරිද? ඊට පස්සේ අපි ඒක හොයාගෙන තිනවා මෙතන. ඊට පස්සේ අපි මෙතන මේ 6600 සමාන කරලා තියෙනවා. මේ තැම්පත් කරපු මුදලයි 110 පොලියත් එක්ක හම්බෙච්ච පොලි මුදලත් එක්ක මේ දෙක එකතු කරාම 6600ට සමානයි කියලා අරන් තියෙනවා. හරිද? ඒක ඇල තේරුම් ගත්තා නම් ඔයාලට මේ ගාන හදන එක ලේසි. ඊට පස්සේ ඒක සුළු කරන් ගියාම මෙන්න මේ විදියට x ට අපිට උත්තරයක් ගත්ත හැකි තැම්පත් කරපු ගාන රුපියල් 6000යි කියලා. හරි? මම හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා මොකක් හරි ප්‍රශ්න තිබු කමෙන්ට් එකක් දාලා තියන්නේ. හරි? අපි එන ඊළඟ ප්‍රශ්නෙට යමු. දැන් මේ රූපේ ඔයාලට පේනවද මේ ACB කියන්නේ මේ වෘත්ත ඛණ්ඩයේ කේන්ද්‍රය මත ආපතනය කරන කෝණය. මේ ADB කියන්නේ මේ වෘත්ත ඛණ්ඩය මගින් මේ වෘත්තයේ පරිධිය මත ආපතනය කරන කෝණය. එතකොට මේ පරිධිය මත ආපතනය කරන කෝණය y නම් මේ y සමානයි මේ ACB කෝණය වගේ භාගයක් වෙන්න ඕනේ. හරිද? මේ රේඛා දෙක සමාන්තරයි කියලා අපිට දීලා තියෙනවා. AC සමාන්තරයි BD. ඒ කියන්නේ මෙතන 70යි නම් ඒකාන්තර කෝණ වගේ මෙන්න මේ කෝණය 70යි වෙන්න ඕනේ. දැන් ඔයාලට පේනවද මෙන්න මේ සම්පූර්ණ එක සැලකුවාම මේක ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණේ එක පාදයක් දික් කරා සෑදෙන බාහිර කෝණය තමයි මේ x කියන්නේ. එහෙනම් අපිට ලියන්න ඕන x සමානයි y අපි හොයාගත්ත අංශක 35යි කියලා. 35 එකතු කිරීම අංශක 70යි. එහෙනම් අපිට උත්තරේ එනවා මේ x කියන්නේ අංශක 105යි. හරි, ඊළඟට 24 වෙනි ගාන. මේක කියනවා 3x ධන 11 3x එකතු කිරීම 11 විශාලයි දෙක අසමානතාවය. මේ අසමානතාවයේ ඍණ නිකිලමේ විසඳුම් හොයන්නලු. ඍණ නිකිලමේ විසඳුම් හොයන්නලු. අපිට ගත්ත හැකි 3x විශාලයි මේ 11 මේ පැත්තට යවන්න පුළුවන්. මේක නියතයක් කියලා දන්න නිසා. හරිද? මේක නියතයක් කියලා දන්න නිසා මේක මේ පැත්තට ගෙනියන්න පුළුවන්. එනවා එතකොට ඍණ 9යි කියලා. x විශාලයි ඍණ 3 වෙන්න ඕනේ. හරිද? x ඍණ 3ට වැඩි වෙන්නේ මොනවද? මෙන්න සංඛ්‍යා රේඛාවක් ඇඳගත්තොත් ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 ඍණ 4 ඍණ 3ට වැඩි වෙන්න ඕනෙලු x. මේ තියෙන ඍණ 3. මේ පැත්තට තියෙන ඔක්කොම අපිට ගන්න පුළුවන්. හරිද? මෙතන කියන්නේ අපිට ඍණ නිකිලමය විසඳුම් දෙන්නලු. ඍණ නිකිලමය විසඳුම් කිව්වහම මෙතන සමානයි කියලා නෑ. මෙතන මෙහිම ගන්න බෑ. හරිද? එතකොට ඍණ 2 ඍණ 1 මෙන්න මේ දෙක තමයි උත්තර. ඍණ නිකිලමය විසඳුම් ඉල්ලන හින්දා. හරි? ඊළඟ ගාන 25 අන්තිම ගාන. හරිද? මේකේ අපිට තියෙන්නේ පතහා නිර්මාණ ආශ්‍රිත ගානක්. මේක කියනවා අපිට ABC යනු රූපේ පරිදි වූ සුළු කෝණී ත්‍රිකෝණයකි. AB පාදයේ B හිදී ස්පර්ශ කරමින් AC පාදයට ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය O සොයා ගැනීම සඳහා අසම්පූර්ණ දල සටහන ඇඳ ඇත. පත පිළිබඳ දැනුම භාවිතයෙන් එම දල සටහන සම්පූර්ණ කර O ලකුණු කරන්නලු. හරිද? මේක සමච්ඡේදනයේ කෝණ සමච්ඡේදකයක්. ඒ කියන්නේ මේ දෙක සමාන කියලා අපිට දීලා තියෙන හින්දා මේ කෝණ දෙක සමාන කියලා දීලා තියෙන හින්දා මේක කෝණ සමච්ඡේදකයක් වෙන්න ඕනේ. හරිද? දැන් අපිට කියන්නේ මෙන්න මෙතන ස්පර්ශ කරමින් එතනයි මේ AC රේඛාවයි ස්පර්ශ කරමින් වෘත්තයක් හැදෙනවලු. මේ වෘත්තයේ කේන්ද්‍රය O සොයා ගැනීම සඳහා අසම්පූර්ණ සටහනක් දීලා තිනවා. මේකේ O හොයන්න කියලා තමයි අපිට කියන්නේ. හරිද?
දැන් මෙන්න මෙතන ස්පර්ශ කරනවා නම් මේකට අපි ලම්බකයක් ඇඳගත්තොත් ඒ ලම්බකය කෙලින්ම යන්න ඕනේ වෘත්තයේ කේන්ද්‍රයට. මේක ස්පර්ශකයක් ඉන්න අණුවයි. ස්පර්ශකයේ ඉඳලා කේන්ද්‍රයට අඳින රේඛාව තමයි මේ. හරිද? මෙතනටත් අපි ලම්බකයක් අඳ ගන්නවා. එතකොට මෙන්න මෙතන තමයි ඔය කියන වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ. මෙතන තමයි පිහිටන්නේ. හරිද? මේක කවකටු පාවිච්චි කරන්න ඕනේ නැහැ. මේක සරලව මෙහෙම ඇඳලා ඇති. මේ විදිහට තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ. හරිද? කවකට්ට තිබ්බනවා මේක තව පොඩ්ඩක් පැහැදිලි වෙනවා. අපි මේ වගේ ගානක් සාකච්ඡා කරමු සෙකන්ඩ් එකේ තියෙන. හරි මේ වීඩියෝ එකෙන් ඔන්න මම 24 O level paper එකේ ෆස්ට් පාර්ට් එකේ ඒ කොටස සම්පූර්ණයෙන් ඔන්න ඉවර කළා වීඩියෝ දෙකකින්. හරිද? 24 ඉතුරු පාර්ට් ටික ඕනේ නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මම දැනට ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලන්ට සම්භාවිතා පාඩම සම්පූර්ණ ෆ්‍රී YouTube වීඩියෝ එකක් විදිහට මම කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට මේ වීඩියෝ එකකින් අපි එන හමු වෙමු.